ආයුබෝවන් සුබ දවසක්. කාවින්දි මර්චන්ට්ස් අපේ channel එකට ඔයාලා හැමෝම ආයෙමත් ආදරෙන් පිළිගන්නවා. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා දුවලා එන්න. අපි බලමු අද hydrangea leaves වගේම flowers කොහොමද ගොඩාගන්නේ කියලා. අපි මේ වීඩියෝ එකෙන් hydrangea flower එකට අදාළ leaves part එක ඉගෙන ගමු. මේ විදිහට chain එකක් ගොතන්න. ගොතලා ඒ stitch එකටම single crochet එකක් කරන්න. ඊට පස්සේ chain 5ක් ගොතන්න. 1යි 2යි 3යි 4යි 5යි. chain 5ක් ගොතලා stitches දෙකක් skip කරලා ඊළඟ එකට single crochet එකක් කරනවා. ඊට පස්සේ ආපහු chain 5ක් 1යි 2යි 3යි 4යි 5යි. ඊට පස්සේ ආපහු stitches දෙකක් skip කරලා ඊළඟ එකට single crochet එකක් කරනවා. මෙන්න මේ විදිහට තමයි ඔය වටේටම ගොඩා ගන්න ඕනේ මේ leaves part එකේ පළවෙනි round එක. මෙතනට නිකන් ගොඩා ගන්න. chain 5යි stitches දෙකක් skip කරලා single crochet එකයි. ඊට පස්සේ මේක මෙන්න මේ single crochet එකට slip stitch එකකින් සම්බන්ධ කරලා ඒ round එක අවසන් කරනවා. ඊට පස්සේ මෙතන තියෙන chain space එකට අපි single crochet එකක් කරනවා. දැන් මේ leaves part එකේ second round එකට අපි යන්නේ single crochet එකක් කරනවා. ඊට පස්සේ අපි මේකට ගොතනවා chain 3ක්. 1යි 2යි 3යි. ඊට පස්සේ මේ space එකටම double crochet එකක් කරනවා. ඊට පස්සේ chain එකක් ගොතනවා. ඊට පස්සේ ආපහු ඒ space එකටම double crochet එකක් කරනවා. ආපහු chain එකක් ගොතනවා. ආපහු ඒ space එකටම double crochet එකක් කරනවා. ආපහු chain එකක් ගොතනවා. ආපහු ඒ space එකටම double crochet එකක් කරනවා. එතකොට බලන්න දැන් double crochet 4ක් ඒක ඇතුලේ තියෙනවා. මේ එකම chain space එක ඇතුලේ තමයි මේ double crochet 4 තියෙන්නේ. ඊට පස්සේ ආපහු chain 3ක් ගොතනවා. 1යි 2යි 3යි. ගොතලා ඒ space එකටම single crochet එකකින් ඒක සම්බන්ධ කරනවා. මෙන්න මේ විදිහට. මෙන්න මේ කොටසට තමයි අපි මල ගොතන්නේ. දැන් කොලේ ගොතන්න තියෙන එකට ඊළඟ chain space එක තියෙනවානේ. ඒකට single crochet එකක් දාලා මේක සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ අපි මෙතන ගොතනවා chain 7ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක්. chain 7ක් ගොතලා මේකෙන් 3ක් skip කරනවා. 1යි 2යි 3යි. මේ දැන් එතකොට 4 වෙනි එක. 3ක් skip කරලා මෙන්න මේ 4 වෙනි එකත් එක්ක slip stitch එකක් දානවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි නැවත chain 3ක් ගොතනවා. 1යි 2යි 3යි. chain 3ක් ගොතලා ඒක මේ chain space එකට මේ කියන්නේ මේක පටන් ගත්ත chain space එකටම single crochet එකකින් සම්බන්ධ කරනවා. එතකොට මේක තමයි මේ මලේ leaf එක වෙන්නේ. මේක මල, මේක leaf එක, මේක කොලේ, මේක මල, මේක කොලේ. හරිනේ. අපිට ඊළඟට ආපහු මලක් තමයි එතකොට ගොතා ගන්න තියෙන්නේ. අපි ඒකට ආපහු single crochet එකක් ඊළඟ chain space එකට දානවා. ඊට පස්සේ නැවත chain 3ක් ගොතනවා. 1යි 2යි 3යි. ඊට පස්සේ double crochet එකයි.
චේන් එකයි. ඩබල් ක්‍රොෂේ එකයි. චේන් එකයි. ඩබල් ක්‍රොෂේ එකයි. චේන් එකයි. ආයමත් ඩබල් ක්‍රොෂේ එකයි. සේරම ඩබල් ක්‍රොෂේ 4යි. ඊට පස්සේ චේන් 3යි. සිංගල් ක්‍රොෂේ එකයි. ඊළඟ චේන් ස්පේස් එකට සිංගල් ක්‍රොෂේ එකයි. ආපහු චේන් 7යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. 3ක් ස්කිප් කරලා 4 වෙනි එකට ස්ලිප් ස්ටිච් එකයි. චේන් 3යි. ආපහු ඒ චේන් ස්පේස් එකටම සිංගල් ක්‍රොෂේ එකයි. මෙන්න මේ පැටර්න් එක තමයි රිපීට් කරන්න තියෙන්නේ මේ සම්පූර්ණ බ්ලැන්කට් එක වටේටම. අපි ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම මෙතෙන්ට ජොයින්ට් කරගත්තාට පස්සේ මෙන්න මේ ස්ටිච් එකට ඔයා මුලින්ම දාපු සිංගල් ක්‍රොෂේ එක තියෙන්නේ. මෙන්න මෙතෙන්ට ස්ලිප් ස්ටිච් එකකින් ඒක සම්බන්ධ කරනවා. අන්තිම ලීව් එක යෙදුවට පස්සේ සිංගල් ක්‍රොෂේ එකකින් මේකට සම්බන්ධ කරලා මෙන්න මේ සිංගල් ක්‍රොෂේ එකට ස්ලිප් ස්ටිච් එකක් දාලා මේක මෙන්න මේ විදිහට ජොයින්ට් කර ගන්නවා. ඊට පස්සේ චේන් එකක් ගොතලා යාන් එක ඇදලා චේන් එක ටයිට් කරනවා. එතකොට මෙන්න මෙහෙම තමයි ජොයින්ට් එක තියෙන්නේ. ඔයාලට කැමති යාන් කලර් එකක් තෝරගන්න. ඊට පස්සේ මෙන්න මේ සෙට් එක තෝරගෙන මෙන්න මෙතන මේ චේන් 3 තියෙන්නේ. එතනින් දාලා ක්‍රොෂේ හුක් එක යාන් එක ඇදලා අරගෙන මෙතෙන්ට අපි සම්බන්ධ කරගන්න හදන්නේ මේක. චේන් 3ක් ගොතා ගන්න. 1යි 2යි 3යි. ඊට පස්සේ අපි මෙතෙන්ට ගොතනවා ට්‍රිබල් ක්‍රොෂේ 4ක්. තේරුණා නේද? ට්‍රිබල් ක්‍රොෂේ 4ක් ගොතන්න ඕනේ මේ ස්පේස් එකටම. ඔන්න දැන් බලා ගන්න එක කරන විදිය. ක්‍රොෂේ හුක් එකේ යාන් එක දෙපාරක් පැටලුවා. මෙතනින්ම ක්‍රොෂේ හුක් එක දැම්මා. වර්කින් යාන් එක ඇදලා ගත්තා මේ පැත්තට. දැන් බලන්න 1යි 2යි 3යි 4යි. ලූප් 4ක් ඔයාලට පේනවා හුක් එකේ. වර්කින් යාන් එක ඇදලා අරන් ඔයාලට මුලින්ම හම්බෙන ලූප් දෙකෙන් ක්‍රොෂේ හුක් එක ඇදලා ගත්තා. දැන් තියෙනවා ලූප් 3ක්. ආපහු වර්කින් යාන් එක පටලවලා මුලින්ම තියෙන ලූප් දෙකෙන් ක්‍රොෂේ හුක් එක ඇදලා ගත්තා. දැන් ආපහු මේ හුක් එකේ තියෙනවා ලූප් දෙකක්. ආපහු වර්කින් යාන් එක ඇදලා අරන් ඒ ලූප් දෙකෙන් ඇදලා ගත්තා. ඔන්න පළවෙනි ට්‍රිබල් ක්‍රොෂේ එක කරගත්තා. හරිනේ. මේ වගේ තවත් 3ක් අපි මේකට ගොතා ගන්න ඕනේ. ඔන්න බලන්න ඊළඟ එක ගොතන විදිහ. වර්කින් යාන් එක දෙපාරක් හුක් එකේ පැටලුවා. හුක් එක මේ ස්පේස් එකෙන්ම දැම්මා. වර්කින් යාන් එක ඇදලා ගත්තා. පළවෙනි ලූප් දෙකෙන් වර්කින් යාන් එක ගත්තා. ඊට පස්සේ හම්බෙන ලූප් දෙකෙන් වර්කින් යාන් එක ගත්තා. ඉතිරි ලූප් දෙකෙන් වර්කින් යාන් එක ගත්තා. ඔන්න දෙවෙනි එකත් හරි. දැන් තුන්වෙනි එක. දැන් හතරවෙනි එක. හරිනේ. ට්‍රිබල් ක්‍රොෂේ 4ක් තියෙනවා. දැන් චේන් 3ක් ගොතලා ඒ ස්පේස් එකටම සිංගල් ක්‍රොෂේ එකක් කරනවා. මෙන්න මෙහෙම. මේක තමයි මේ මලේ පළවෙනිම පෙත්ත.
ඔන්න අපි යන් ඊළඟ පෙත්ත ගොතන විදිහ බලන්න. මේකම පැටර්න් එක තමයි ආයෙ රිපීට් කරන්න තියෙන්නේ. හොඳද? ඔන්න අපි ඊළඟ පෙත්ත ගොතන්නේ මෙන්න මේ චේන් ස්පේස් එකට. මෙතෙන්ට අපි ගොතනවා දැන් සිංගල් ක්‍රොෂේ එකක්. ගොතලා චේන් 3යි. 1යි 2යි 3යි. ඊට පස්සේ ට්‍රෙබල් ක්‍රොෂේ 4ක්. ඔන්න පළවෙනි එක. ඔන්න දෙවෙනි එක එතනටමයි. ඔන්න තුන්වෙනි එක ගොතන්න යන්නේ එතනටමයි. ඔන්න හතරවෙනි එක. හරිනේ. ට්‍රිපල් ක්‍රොෂේ 4 ගොතලා ඉවරයි. දැන් ගොතනවා චේන් 3ක්. 1යි 2යි 3යි. ගොතලා මෙතනටම ගොතනවා ආපහු සිංගල් ක්‍රොෂේ එකක්. මෙන්න මේකේ දෙවනි පෙත්ත. මේ මලේ දෙවනි පෙත්ත. මේ විදිහට මෙතනට එක පෙත්තයි මෙතනට එක පෙත්තයි ආපහු මෙතනට එක පෙත්තයි. සේරම පෙති 5යි. දැන් අපි දෙකක් ගොතලා ඉවරයි. ඊටු පෙති 3ත් මෙතනට ගොතා ගමු. ඔන්න මම දැන් පෙති 5ම ගොතලා ඉවරයි. පෙති 5 ගොතලා ඉවර වුණාට පස්සේ මල මේ තියෙන්නේ මලේ යට පැත්තනේ. මේ තියෙන්නේ අපි ගොතපු පැත්ත. මේ පැත්තෙන් එකට හර එකතු කර ගන්නවා. ඒ කියන්නේ මලේ කන පිට පැත්ත තමයි උඩට එන්නේ. එකතු කරලා මේ පළවෙනි ස්ටිච් එකත් එක්ක ස්ලිප් ස්ටිච් එකක් දාගන්නවා. මෙන්න මෙහෙම. ඔන්න අපේ හයිඩ්‍රන්ජියා මල. ඊට පස්සේ චේන් එකක් ගොතලා යන් එක කපලා අයින් කරන්න. අයින් කරලා යන් එක සෙකියු කරගන්න. ඔන්න තියෙනවා අපේ පළවෙනි හයිඩ්‍රන්ජියා මල. මේ විදිහට සම්පූර්ණ බ්ලැන්කට් එක වටේටම ඔයාලට පුළුවන් මල් ටික ගොතා ගන්න. මගේ බ්ලැන්කට් එක තාම ගොතලා ඉවර නැති නිසා ඔයාලට ෆයිනල් ප්‍රොඩක්ට් එක පෙන්වන්න විදිහක් නැහැ. නමුත් ඔයාලට පුළුවන් දැන් තනියම බ්ලැන්කට් එකක් ලස්සනට ගොතන්න. මම මේ කියා දීපු දේවල් වලට තේරුණා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තේරිච්ච නැති තැනක් තියෙනවා නම් ඒ කොතනද කියලාත් කමෙන්ට් කරන්න. මට පුළුවන් ආයෙමත් ඒ දේවල් වලට පැහැදිලි කරලා දෙන්න. මොකද මගේ බලාපොරොත්තුව තමයි මට වඩා ලස්සන නිර්මාණයක් ඔයාලගෙන් බිහි වෙන එක. ඉතින් අනිවාර්යයෙන්ම අමතක නොකර කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වගේ යාළුවන්ට බලා ගන්න ෂෙයා කරන්න. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් press කරලා තියාගන්න. මොකද rose flower blanket එක, lily of valley blanket එක, ඒ වගේම sunflower blanket එකත් අරන් එන්න ලෑස්ති කරලායි තියෙන්නේ. අපි එක පරාසක විතරක් නෙමෙයි ඔයාලා දැන්ටමත් දන්නවා අපි හැම අංශයකම නිර්මාණ කරනවා. ඉතින් ඒ නිසා ඔයා ගෙතුම් වලට ආස කරන කෙනෙක් නම් channel එක subscribe කරලා තියන් ඉන්නකෝ. ඔයාට ගොඩක් වැදගත් වේවි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් සුබ දවසක්. මම කාරින්ඩි.